පසුගිය කාලේ වැඩිපුරම කතාබහට ලක්වුණු යුවලක් තමයි තිසර පෙරේරා සහ නිෂි හතරසිංහ යුවල කියලා කියන්නේ. ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමත් විවාහයත් දරු උපතත් යන කාරණා නිසා සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන් මේ ගැන කතා වුණා. ඉතින් අද අපේ කතාව තමයි තිසරගේ නිෂිගේ කැදැල්ලට ආපු චූටි බබා තිසාරා ගැන. එහෙනම් වීඩියෝ බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු දක්ෂ තුන්නිරියව් ක්‍රීඩකයෙක්. ඒ වගේම නිෂි හතරසිංහ කියන්නේ ටනාෂා හතරසිංහගේ සහෝදරිය. ඉතින් මේ දෙන්නම Tamanගේ පෙර කසාද ජීවිතවලින් වෙන් වෙලා තමයි එකතු වුනේ. ඒ ගැන විවිධ කතා සමාජ මාධ්‍ය ඇතුලේ සංසරණය වුණා. ඒත් ඔවුන් දෙදෙනාට ආදරය කරන හැමෝම නම් බලන් හිටියේ ඒ දෙන්නගේ ලෝකේ ලස්සන කරන්න මේ ලෝකෙට ආපු සුර දූතිකාව තිසාරා ගැන. ඔන්න දැන් තිසාරට මාස 3යිලු. පසුගිය කාලේ නම් බබාගේ මූණ පෙන්වන්න තිසරත් නිෂීත් කැමති උනේ නැහැ. හැබැයි මෙන්න මාස 3කට පස්සේ පුංචි තිසාරගේ ලස්සන ෆොටෝ ටිකක් සමාජ මාධ්‍යයට මුදා හරින්න ඔවුන් දෙදෙනා කටයුතු කරලා තියෙනවා. බලන්නකෝ ලස්සන, හරිම අහිංසකයි සුරංගනාවියක් වගේ. රසිකයෝ නම් කියන්නේ තිසාරට තියෙන්නේ නිෂීගේ මූණ කියලා. තිසර වගේ නෙමෙයි කියලා. ඒ ඇසේ විවිධ අපහාස කතාත් තියෙනවා අපි දැක්කා. හැබැයි චූටි දරුවට නම් කවුරුත් අපහාස කරලා තිබුණේ නැහැ. ඔවුන් ප්‍රශ්න කරන්නේ තිසාරගේ තාත්තා තිසර නෙමෙයි නේද කියලා. අපිට මතකයි නිෂිත් තිසාර හම්බුන කාලේ කිව්වා එයාලට විවිධ විදිහේ මැසේජස් එවලා තිබුණා කියලා. සමහරු බැනලත් මැසේජ් දාලා. ඒ නිසා තමයි තිසාරගේ ෆොටෝ නොපෙන්වන්නේ කියලා. සමාජේ හරි විවිධයිනේ. ඒ අතරේ ඇය ඉන්ටර්විව් එකක මෙහෙමත් කිව්වා. අපිත් එක්ක තියෙන තරහ අපිත් එක්ක පිට කරන්න. මොකද කිසිම දෙයක් දන්නේ නැති චූටි බබෙක්ට එක එක ඒව කියන්න එපා. කොහොම හරි ඔන්න ඉතින් පුංචි තිසාරවත් දැන් රටේම මිනිස්සු දන්නවා. රසිකයින්ගේ ආදරේ මැද්දේ අය හැදී වැටෙනවා. අපි බලන්නෙමු චූටි තිසාරා ඉස්සරහට මොකද කරන්නේ කියලා. ඒ ගැනත් අපි ඔයාලට කියන්නම්. ඉතින් එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.